හලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඕන්න ඉතින් මං අද ගෙනාවා ලංකාවේ කවුරුත් නොදන්න මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ඉතා ලස්සන ගමක් ලංකාවේ තියෙන මේ ගම තමයි මීමුරේ හෙවත් රණමුරේ කියන්නේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි ඉන්න තැන. එතකොට මං අද ඔයගලන් වෙක්කන් යන්න හදන්නේ මීමුරේ ගමට. ඉතින් එතන තියෙනවා සූර්යාරණ චිත්‍රපටියේ ෂූට් කරපු අර දියැල්ල අන්න එතෙන්ටත් මම ඔයගොල්ලෝ එක්ක යන බලාගෙන ඉන්න මේ ඉතින් අපි ඉන්න දැනට එළියට ආවට පස්සේ තියෙන view එක මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉන්න මම ඔයගොල්ලන්ට කොහොමද පෙන්නන්න. මම අනිත් පැත්ත හරවල පෙන්නන්න. මේ තියෙන්නේ අපි එළියට ආපු ගමන් තියෙන කෙලින්ම ආපු ගමන් තියෙන view එක. හරි. දැන් අපි මීමුරේ කියන්නේ ලස්සන ගමන්නේ මීමුරේ කියන්නේ. ඉතින් මේ ගමේ පිහිටලා තියෙන ලස්සන කඳු පන්තියක් පෙන්වන්න ඕගොල්ලන්ට. කොහොම ඉන්නේ? ඔන්න ඔය තියෙන්නේ අන්නේ කියපු ලස්සන කඳු පන්තිය. මෙතෙන්ට පේන්නේ ලකේගල. ලකේගල අර පැත්තේ තමයි තියෙන්නේ ලකේගල. මෙතන ඔයගලන්ට පේනදී මේ මීදුමේ වෙහෙලා තිනවා මෙතන මේ තියෙන නකල්ස් කඳු ඇටිය මේ පැත්තේ තියෙන්නේ. මේ කඳු නම් එච්චර හරියටම දන්නේ නැහැ. අර පාත් වෙන්නේ මීදුම. දැන් අර මේ ටිකේ තමයි මම ඔයගලන්ට ක්ලියර් වුණාම හරියටම පෙන්නන්න. මේ ටිකේ තියෙන්නේ නකල්ස් කඳු ඇටිය. හරියටම කිව්වොත් මේක මේ මීමුරේ ගම වට වෙලා තියෙන්නේ නකල්ස් කඳු ඇටියෙන්. හරිද? ඔව් ඉන්න. ඔයගලන්ට ඇහෙන්නේ නැති ගොඩක් හුලං සද්ද. මොකද දන්නවද? මේ කාලේ කියන්නේ මැයි මාසේ ඉඳලා ඔක්තෝබර් මාස වෙනකම් මේ කාලේදී මේ පැත්තට හුලං කාලේ එනවා. ඒ කියන්නේ හුලං සීසන් එක තමයි මේ පැත්තට එන්නේ. මෙතන උඩහ තියෙනවා හොබර්ට්ස් එන්ඩ් කියලා එකක්. එතන තැනිතලාවක් තියෙන්නේ. එතන දෙපැත්තම හිර තියෙන්නේ. එතෙන්ට ගියාම අර හුලං මාරු වෙනවනේ එතන. එතකොට එතන මාර තද හුලඟක් තියෙන්නේ. වාහනයක් නැවතුවොත් එතන ඒක හෙල්ලෙනවා. හරිද? එතකොට මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ නම් South West Monsoon Rains කියලා. හරිද? ඒ කියන්නේ මාර හුලඟක් තියෙන්නේ මේ දවස්වල. රැට එහෙම ඉන්න බෑ. මාර සීතලක් තියෙන්නේ. ඉතින් මේ දැන් වෙලාව 7යි කාලයි උදේ 7යි කාලයි. මෙන්න මේ වගේ එකක් තමයි මේ සරවුන්ඩින් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් 7යි කාලෙට. මෙන්න වගේ එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් උඩහ තියෙන තනිකර කැලේ අර උඩට පේන ඇති තනිකරම කැලේ තියෙන්නේ උඩහ. හරිද? එහෙනම් මම ඉන්න ඕගලන්ට මම පල්ලෙහාට ගෙනි එක්කන් ගිහිල්ලා පෙන්නන්න පල්ලෙහා කොහොමද කියලා. මාර උලන් යාළුවනේ බයයි එළියට යන්න අතන තේ හදන කරන්ට් එක නෑනේ. කරන්ට් එක නෑනේ. හරි. ඒකේ කියන්නේ මේකට උලන් වැඩි ඉඳ යාළුවනේ මේ කරන්ට් එක යනවා ඉක්මනට. ඒකින්ද මේ ඩිටෝලේ ගොඩක් මෙයා වුණා. අර මම යනකොට පෙන්නන්නම් තනිකර උඩුදුම්බර පැත්තේ මිනිස්සු 30කට ආසන්නව මියා ගියා. මෙහෙ මීමුරේ ගමේ දෙන්නයිද කොහෙද මන් දන්නේ දෙන්න. මිය ගියේ. ඔන්න ඉතින් මම අපි ඉන්න තැන ඉඳන් පල්ලෙහාට ආවා. අර තියෙන උඩ තියෙන අපි ඉන්න හොටෙල් එක. පල්ලෙහාට ආවම තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. ලස්සන පරිසරයක නිස්කලංකව ඉන්න පුළුවන්. ආයි සුපිරිම ප්ලේස් එක. ඕගොල්ලෝ බලන්න ඇතිනේ දැන් අපි ඉන්නේ කොහෙද කියලා. අපි ඉන්නේ කොබර්ස් ට්‍රෙස්ට් එකේ. ඒ කියන්නේ කොබර්ස් එන්ඩ් එකේ ඉන්න කිලෝමීටර් 4යි තියෙන්නේ. හරියටම මෙන්න මේ අපි ඉන්න තැනට. ඕගොල්ලන්ට ලේසියෙන් හොයාගන්න පුළුවන්. මාර ලස්සනයි. ඕගොල්ලන්ට ඉතින් මම පෙන්නන්න. ඒ විදිහට තමයි අපි පඩිපෙළ නැගගෙන තමයි අපි ඉන්න තැනට යන්න ඕනේ. මෙතන මේ වගේ පොඩි ගෙවල් 8ක් තියෙනවා. හරියටම කිව්වොත් මේ වගේ ගෙවල් 8ක් තියෙනවා. මේ තියෙන්නේ උඩට ආපු ගමන් තියෙන view එක. මාර හැටි ජර්සියක් වගේ ඇඳන් තමයි ඉන්න ඕනේ.
මෙතන තියෙන්නේ අර කන්දට මම සූම් කරන කන්දට ඉරෙලිය වැටලා තියෙන්නේ ඇත්තටම. මාර ලස්සනයි. ඔන්න අරන් අරහේ ඉඳන් මීදුම පාත් වෙනවා. මෙහෙට පේනවා. මීදුම පාත් වෙනවා. ඇත්තටම යාළුවනේ අපිට මෙහෙට ඇත්තටම යාළුවනේ මෙහෙට ලොකු අපිට ලොකු කඳු වගේ පෙවුනට ඒව ළඟට යද්දී ඉතා කුඩා පොඩි කඳු ගැට තියෙන්නේ. මාර චූටි. ඊයේ හවසත් අපි එකක් බලන්න ගියා. ඒක නම් දියැලක් බලන්න ගියේ. ඒකත් ඔය අන්න අතන පාරක් තියෙනවා. ඒ පාරෙන් යන්න තියෙන්නේ. ඒ එකම එක පාරයි තියෙන්නේ මීමුරේ ගමට යන්න. අම්මෝ. එක පාට හුලං අඩු වුණා ටිකක්. අම්මෝ. මේ පැත්තේ එක පාට කරන්ට් එක යනවා. දිත්තවාලේ මේට මාසයකට ආසන්නව කරන්ට් එක නැතුව තිබ්බේ. කියන්නේ අපි ඉන්නේ මං ඉන්න කඩවත මේ ට්‍රිප් එක ආවේ මායි අම්මයි තාත්තයි. අපි ඉන්න කඩවත අපිට මොනවත් දුන්නේ නැහැ ඒ කාලේට. මාර ලස්සන view එකක් තියෙන මෙතෙන්ට. ඉන්න තියෙන්නේ නිස්කලංකේ. හම්බෝ. ඔයගොල්ලෝ තින්න මේ කඳු දිහා බලාගෙන අම්මෝ අම්මෝ යාළුවනේ දැන් මම මේ ඉන්නේ රෑ ඇඳගත් ඇඳුම් පිට ඉන්නේ. එහෙනම් උදේට අලුත් ඇඳුමක් ගන්න හොදගෙන ඇඳගෙන ඊපස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. ආයි හමු වෙමු. එතකන් ගිහින් එන්නම්. බයි. දැන් අපි මේක චේන්ජ් එකක් දාගත්තා. අපි ඇඟ හොදලා. ඉතින් දැන් අපි යන් අපේ හෝටල් එකේ මේ ගෙස්ට් එකට මේ අපිට උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අම්මෝ තාම තුලන් එන්න මීදුම් පල්ලයට යනවා තනි කර. අම්මෝ උලඟ. වන්න තාත්තලා අරින් එනවා. මම මෙහෙම ඉන්නවා. අම්මෝ. ගල් තනි කර. ඈ? මොකක්ද තාත්තේ උනේ? අම්මලට එහා පැත්තේ යන්න කියලා මම මේ පැත්තේ ගියා. එන්න තියෙනවා අපේ view එක. එන්න මෙතන තියෙනවා පුල් ඇල්ල. අන්න තියෙනවා අතන ලක්කේගල. මම ඒක ගමඩියන් හරියටම පෙන්නනවා ලක්කේගල. මේ ගොඩ හුලං කියලා ඔන්න බලා ගන්නකො මේ හුලගේ තරම. ඉතින් ඉස්සරහ දිනවා ලොකු ෆයිනස් ගහක්.
මට කොහොමද ගන්න? ඕකේ නේ. නයිස්. Really nice අම්බෝ ඔන්න ගන්න අනිත් පැත්තට. තියෙන්නේ view එක boys. මාර ලස්සනයි. මම පෙන්නන්නේ තුනට ලකේගල අන්න අරහේ තියෙන කඳ තුනක් තියෙන්නේ. අන්නේ කඳ තුන මම හරියටම නේ ගමට ගියාට පස්සේ හරියටම පෙන්නන්න ඕගලන්ට. හරිද? හරි. ඉතින් යන්න හදන්නේ මීමුරේ ගමට. ඒක ඔව් ගමට තමයි දැන් යන්න හදන්නේ. ඉතින් කියනවා අර සූර්යයන් මේ චිත්‍රපටි අන්න ඒක එතන මේ ෂූට් කරපු දිය ඇල්ල තියෙනවා. මම හිතන්නේ කියන්නේ සූර්යයන්ගේ නම කියලා. මේ එහෙනම් දැන් අපි පිටත් වෙන්න තමයි හදන්නේ. තාත් දැන් බිල් එක සෙටල් කරනවා. අපි ගිහිල්ලා මෙතන ඉඳන් අපේ ඉන්න තැන ඉඳන් කිලෝමීටර් කොහොම හරි 12ක් විතර තියෙනවා. 12ක්. බලමු. අම්මෝ ගොඩක් හරිම ලස්සනයි ඉතින් මේ පැත්ත. ආන්නේ අර අඳුරුයි. අරනේ දැන් අපි පිටත් වෙන හදන්නේ ගමට. අමේ එන්න යා. උඹ හුලං මේකට ඇහෙන හයියෙන් කතා කරන්න ඕනේ සාර්. ඇයි හුලං ඉඳ ඇහෙන්නේ නැත්තම්? මම අරන් තියෙනවා. පටන් ගත්තා. එළියට ගියත් එහෙමයි. අනේ අයියෝ. දායි යන ඇතුළට. ඌක ගන්න එපා පිස්සුද? යා. ඇත්තද? එන මටත් දෙන්නකෝ. යා. වානේ මොනවා වෙලා දන්නේ නැහැ. අර ලොකු බෑග් එක ඇතුලෙන් තිබ්බා. යා. ඒ ප්‍රෙෂර් නැගලා. ප්‍රෙෂර් අඩු නෑ. ඉතින් ප්‍රෙෂර් නග ගන්න මම ප්‍රෙෂර් නගලා දෙන්න. ගෙදර හිටියම මම නගගෙන හොඳට. එන්න බලන්න ලොකු දම් දහක්. දම්? ඔව්. දම්ද? යාර මේ නෑ නේ තාම. මේකම මේ හුලඟට හයියෙන් කතා කරන්න ඕනේ. නැත්නම් ඇහෙන්නේ නෑනේ. හුලඟේ සද්ද විතරේ නැහෙන්නේ. මොස් සද්ද බලන්න. ඕ. හැබැයි දැන් නම් බය නෑ ඇත්තට.
හම්බෝ කවුද? ඔය මෙතනින් ගන්න පුළුවන්ද වට? අතන වෑන් එක ගහලා. අතන මේ අතන ගැටෙන් මෙතන වැදින අපිත් වැදින ඉස්සෙල්ලා. අපි බල්ලහට. ඔව්. දැන් දැන් බලන්න ඉස්සෙල්ලට වැඩිය මේ මීදු අඩුවෙන් අර දැන් මීදු වැඩි අර ඊට පස්සේ හරියනේ. ඔයා එකකටවත් ආවේ නැහැ. ඔයා ලැජ්ජයිනේ. නේ ආවනේ කාර් එක යනවා. දැන් අපි යන්න ඕනේ අතන. අපි බැස්සේ එතන යට වැදෙනවා. ඒකයි මේ යන්න දෙන්නේ. නේ නා කාර් එක. අන්න බරුරාලා දෙන්නේ. හලෝ. අතෙන් උඩට දාගන්න කියමුනේ. ඉන්න කාරේ යනවා. අම්මෝ සද්දේ. අයින් වෙන්න මේ රේස් කරලා ගන්නේ අයින් වෙන්න. හරි යන්න. ඕ වා. ඕ. තල්ලු දෙයක් දාවුයි. අම්මා. Bro, what the heck? අම්මා යන්නේ වාමව දාලා. අම්මා. Oh, daddy. Wah, දෙන්න ඕන. මොනවාරි කණ්ඩ? මොනවාරි කණ්ඩ? නයි. කොන්දේ පනාව කියලා නම අත ගන්න. හරි. අම්මා. තුමින්ද? A few moments later. යාළුවනේ අපි මෙතෙන්ට ආවා. ඕ ඔයා ගන්න. හැබැයි මෙතන එහාට යන්න බෑ. මෙතන ගහක් වැටිලා මේ වලන්න. හරිද? ඔයා ෆොටෝ එකක් ගන්න. නේ නේ. අම්මෝ අර. ලකේ ගල පෙන්නන්න හරියට. ඕ ඒක තනි කරන්නේ අර සමෝසා එකක් වගේ. නේ අම්මේ? නදින්න පුළුවන් පුතේ. හැබැයි ඔක මාර ස්ටීප් නේ. නැදිස්සනවා නැතුව ඇති මේ මොකද තනකොළනේ අර දුඹුරු පාට වෙලා තියෙන තනකොළ පිච්චිලානේ. ඔව්. මෙතන ඉඳන් ගමට 500ක් තියෙනකෝ අපිට ඇවිදන් යන්න. මීටර් 500ක් ඇවිදන් යන්න. ඒතර පාර ඉවරයි. ඊපස්සේ එතන ඉඳන් කොච්චර තියෙනවද දන්නේ නෑනේ. එකමාරයිනේ. එකමාර නම් පුංචි ලෝකාන්තයට යන්නේ. ඌ බලාගෙන තාත්තේ. ඔය වයර් තියන්නේ ඈ. මී. උඹ වයර් උඩ යන්න වෙලා තියෙන්නේ. අම්බෝ අර අරක කෙලින්ම වැට්ටලා. මී බලන්න ඔයාලු. මී? අම්මෝ. අර තනි කර වට්ටලා. මී බලන්නකෝ. මේ අම්මේ. අම්මෝ. අද දවසේම කරන්ට් එක නෑ.
තාම හදන්න ඇවිල්ලත් නැහැ. මෙතනින් පාර ඉවරයිද කොහෙද නේ? නෑනේ. ලකේ ගල හොඳට පේනවා. අර ලකේ ගල අම්මෝ. ඉතින් නිල් පාටට වගේත් පේනවා ඒක. අවුව. මෙහේ හරිය ගෙවල් තියෙනවා. මුල් ඒකෙත් ඝන කැලෑවක් තියෙන්නේ තනිකර. පන්සලන්නේ පොඩ්ඩනේ. අතන ඉන්නේ තියර අර කුටියක් වගේ හදනවා වගේ. චෛත්‍ය? කො? ඔව්නේ. ගාන්ටාරිකුත් තියෙනවා එතන. කවුරුත් නැහැ. මේක දහම් පාසලක් වෙන්න නැති නේද? ඒ වගේ නේ. ඈ? මොකද? ඕනේ ප්‍රජාශාලාවක් වගේ. කොස්? මෙතනින්ද යන්න ඕනේ? ඈ? මෙතනින් ඉවරයි පාර. මීගහ කියන්නේ මේකද? අපි ආවනම් කාර්යකෙ මෙතෙන් දෙන කල්තර. ඕනේ. අන්න දින මීගහ. ඊ මං වයින් පළවෙනි පාරක් මීගහ දැක්කේ. මාත් දැක්කේ කරා. ඒක මීගහ අඹ කියලා જાතියකුත් තියෙනවා නේද තාත්තේ? මේ අඹ වෙනයි මීගහ. මේකයි. ඕකේ මාල් පිපෙනවද? අර තියෙනකෝ මාල්. අර මොනවද පාර උඩ තියෙන්නේ? ලංකාවේ කර්මාන්තයට විශාල සේවයක් කරන ගහක් තමයි මීගහ කියලා. ඇත්තද? මල් පරාගෙන. ඔව්නේ. බීජ ව්‍යාප්තියට නාගන්න අපේ තාත්තා දන්නවා ඕවා මේකම තාත්තා නුවරේ. හායි. දැන් අනිත් එක ගත්තේ නැද්ද බීම එක? මොකද කියන්නේ? මේක තමයිලු ගම. ටීවිල යන්න හැල්ල වයින් තමයිලු යන්න වෙන්නේ. කැබ් එකක් තිබු කතා කරගන්න කියලා. යන්කෝ බානසර. එන්නේ නා පස්සේ. වඩගිනි ඉලවනේ යන්න. ලාස්ටි. වගේ ගාඩ් එක. කීයක් ගන්න යන්නේ. දෙහකට විතර යන්න පුළුවන් නේ ලොකු දෙයක් අත්තා. අපි දුප්පත් නේ යමයි. හලෝ ඉන්න යාළුවෝ කමුණා. හලෝ. තාත්තා. සූර්යා නෑ අරන් යනවා කොහොම හරි. ඒකනේ තාත්තේ. අපේ සංකේ කුට්ටිනවා.
එයා පාර දන්නවා නේද? ඒත් එක්ක අපි කියන කටින්. දැන් මේකේ බලන්න තියෙන්නේ අර ලස්සන විතරයි. ඊටට සතු ඔයා කාමරාවද අපිට? ඔයා? සද්දයක් නම් ඇහෙනවා. ඔව්නේ. ඇයි වැහලා නැහැ නේ මෙහෙට? මේකේ නම් වාහනයක් ඉන්නම බෑ තාත්තා. කරකකට විතරයි එන්න පුළුවන්. වෙල්ලයි කරකුට්ටම් වෙලා. ඊ මැද මේක තමයි ෆොටෝ ගහන්න දෙවියාවක් කිව්වේ. අම්බෝ වලියක් ඩෑම් එක ඕන්න දැන් ගන්න ෆොටෝ එක. අම්බෝ අර ලකී කියලා හරියටම පේනවා. නැති ගාලා හදලා තියෙනවා. අර අතනත් අර වෙලෙත් තිබ්බොහම. මේ ඉතින් එන්න. වෝගා සිග්නල් තියෙනවා නේද තාත්තේ? හෙලෝ හෙලෝ ඒ කට් කරන වගේ ස්ටක් වුණා. අයියයි ඒ අදුවන අයියෝ තරම් බුරුත් ගමේ බලන්න දෙයක් නැහැ. ඒකින්ද අර සූර්යයන් පැත්ත. එතකොට තාත්තේ දැන් අපි යන්නේ සූර්යයන් පැත්තට නේ. සංගයා ඉස්සෙල්ලා එයා අපේ ඕ අපිට මග පෙන්නනවා. ආරක්ෂාවට සිටින කෙනෙක්. අම්මෝ අර බල්ලක් තියෙනවා අර ඉන්නේ අර සුදු බල්ලෙකුත් තියෙනවා තාත්තා. යාළුවනේ මං ඔතන මේ වීඩියෝ එක ගොඩක් ස්පීඩ් කරලා තියෙන්නේ අපේ මේක වීඩියෝ එක ගොඩක් වෙලා ගන්න නිසා. ඒකින් හින්දා ඒක ස්කිප් නොකර බලන්න වීඩියෝ එක. මේක දැනගීකම වැඩි ට්‍රිවිල් එකක් තියෙනවානේ. මෙතෙන්ද මේකට මේ වීඩියෝ එක ලකි කරලා හොඳට මෙයා වෙනවා. අයියෝ
මාර දුවිලා තියෙන්නේ. වළඳ සෙල. විලඳ සෙලද වළඳ සෙලද? අමුදා තේ ඒකට එන්න මිනිත්තු 5ක්වත් තියෙන්නේ නැහැ නේ. එහෙට ගිහින් එන්න මිනිත්තු 5ක්වත් ගියේ නැහැ. බබා. ඒ පාරේ කාර් එකෙන් බලන්න තුවා. ඔව්. ආරියද? අපරාධ. උලා. Restart කරන්න බෑ. ඔය හිතන්නේ කියලා තියෙනවා. රීස්ටාර්ට් කරලා Andare? Andare? Dikate kan muka itu yang kan ada terjadi ini. Baru kau lihat ni. Terima kasih tuan. ශ්‍රීවිල කන්නේද පුතේ හොයාගන්න. නෑ. ඉන්න මම ඉරිසියා කරනවා. යන්න. ඔයෝ. යන්න. වාරක. මම පැන යනවා මෙර. යන් තාත්තේ. ඔව් මාන්සි. අර කඳ නැග් ගාම නම් මාර මාන්සියක් තිබ්බේ. මාර රස්නේ නේ. අම්බෝ තව කිලෝමීටර් දෙකක් විතර යන්න දිනවා කිව්වනේ. Ya paham tadi dek kamu kayak. අර යන්නේ. Geruwa යාට. එක මේල් එකක් දැම්ම හොඳ වෙලාවට. එන එතෙන්ට ගිහිල්ලා මේක ගන්නන්නේ තාත්තේ. නැත්තම් බෑනේ. ඒකත් එක්ක ගන්න. ගන්න. ඔයාලනේ ඔන්න ඉතින් අපි ඉන්න තැනට ආවා හොටෙල් එකට. ඇත්තටම කිව්වොත් අපිට ගොඩක් මහන්සි. අපි මොකද්ද අම්මේ අර මේ ෆිල්ම් එකේ නම මොකද්ද? ඈ? සූර්ය අරණ. අර සූර්ය අරණ කියන මේ ෆිල්ම් එක මේවා කරේ
අන්න එහෙදී ඇල්ලට කිලෝමීටර් 4ක් විතර ඇවිදගෙන ගියා. එතනින්ම අම්බෝ එතන පිස්සු එතන ඕගොල්ලෝ දන්නේ නැත්නම් මේ ගමේ කෙනෙක්ව හරි එක්කන් යන්න අපි ඔතන ඔය වගේ සීන් එකක් තියෙනවා කියලා අපි හරියටම දන්නේ නැහැ. ඕගේ අපි දන්නේම නැති පළාත් දන්නේ මේක. ඒකින්ද මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ ඕගොල්ලෝ දන්නේ නැත්නම් ගමේ කට්ටියෙන් අහලා යන්න. අනිත් එක ගම ඇත්තටම කිව්වොත් අපි මීටර් 500ක විතර තමයි කිලෝමීටරයක් විතර ඇවිදන් ගියා. එතන යනකොටම තියෙනවා වෙල්යාය මැද තියෙනවා කරම් නෙමෙයි මොනවාද ගම්මිරිස් වේරෙන් දාලා දෙනවා. ඒක හදලා තියෙන්නේ මැටියෙන්. හරිද? මැටින් හදලා ඒක ලස්සනයි. හැබැයි මේ කාලේ ආවොත් මෙහෙට අර දිත්වැකෙන් පස්සේ තාම එක වැස්සක්වත් මෙයා වෙලා නැහැ. හැබැයි දැන් මම මේ කියන වෙලාවේ වැහි පොදයක් යනවා. හරිද? ඊට පස්සේ එතන කුඹුරු වෙල්යායවල් දෙකක් තියෙනවා. ඒ අර වෙල්ලෙත් අර එහෙම ඉන්න අනිත් වෙල්ලෙත් අර එහෙම මේ මැටි දාලා අර එහෙම කොටුවක් හදලා තියෙනවා. ඒකෙත් ඇත්තටම කිව්වොත් යාළුවනේ මේ ඔයක් තියෙනවා. ඒ ඔයේ මේ කාලේ නම් වතුර නැහැ. ඇත්තටම මේ ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඒ ගමේ ඉන්න කෙනෙක්ව එක්කන් යන්න. අනික මේ අර මොකද්ද අර දියැලට යන තැන මේ ඒත් වතුර නැහැ. ගංගේ විතරයි පොඩ්ඩයි වතුර තිබ්බේ. අපි ඒ කියන කවුරුත් නැහැ මේ පාරවල් වල. මාර බයක් තිදෙනානේ. ඒකින්ද මගේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම ඔය ටික කිව්වේ. මට ඇත්තටම මේ අර දියැල බලන්න යද්දි ගන්න බැරි වුණා වීඩියෝ එක. ගමේ යද්දි නෑ ඒක තියෙනවා. ඇත්තටම සමාවෙන්න ඕනේ අර එහෙම ගන්න බැරි වුණ එක. ගන්න තත්ත්වයක් තිබ්බේ නෑ. අතන යද්දි නම් පොඩි කඩයක් තියෙනවා කැලේ ඇතුලේ. අර දියැල බලන්න යද්දි. දියැල නෙමෙයි අර නිකන් අර බුරුස් ගලක් වගේ අර ලිස්සලා එන්න තියෙන්නේ. එච්චරයි ඉතින් මට තියන්න තියෙන එච්චරයි. ඉතින් දැන් තියෙන්නේ මට වීඩියෝ එක ස්ටොප් කරන්න. ඉතින් ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා කමෙන්ට් එකක් දාලා මේ සපෝට් එකක් දෙන්න. එහෙනම් මම අද මෙතන වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් හැමෝටම goodbye. Bye.